Hi guys, ඉතින් අද වීඩියෝ එකෙන් කියන්නේ OneSpot account එක නිවැරදිව ක්‍රියේට් කරගන්න ආකාරය. ඉතින් මෙතෙන්දී ඔයාගේ ෆෝන් එකේ ඔයා Google browser එකට යන්න. මෙතන search කරන්න OneSpot download iOS කියලා. ඉතින් මේ link එක ඕනි කට්ටිය මට WhatsApp message එකක් දාන්න, මම link එක ඕගොල්ලන්ට දාන්න. OneSpot app එක download කරන. ඉතින් මෙතෙන්දී මේ වගේ interface එකක් එනවා. මෙතෙන්දී ඔයාට ඔයාගේ iPhone තියෙන කට්ටියට iPhone device එක download කරගන්න පුළුවන්. Android version තියෙන කට්ටියට Android version download කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේ device එක බලලා ඔයාගේ app එක මෙතනින් download කරගන්න. ඉතින් මගේ app එක මම download කරගන්නවා. ඔයා download කරගත්ත OneSpot app එක මෙතෙන්දී open කරගන්න. ඉතින් මෙතෙන්දී ඔයා දැන් OneSpot app එක නිවැරදිව download කරලා තියෙන්නේ. මෙතන ඔයා register කියන එක touch කරලා මෙතන OneSpot එකේ අපි register වෙන්න ඕනේ. මෙතන in on click කියන එක touch කරන්න. ඉතින් මෙතන හොඳට බලන්න ශ්‍රී ලංකා තියෙනවද බලන්න. මෙතන ශ්‍රී ලංකා LKR වල තියෙනවද බලන්න. මෙතන බෝනස් එක වට වෙනස් කරන්න පුළුවන්, කැසිනෝ වලට දාන්න පුළුවන්, ස්පොට් වලට දාන්න පුළුවන්, බෝනස් එක රිජෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී ස්පොට් වලට මගේ බෝනස් එක දානවා. ඉතින් ඊට යට තියෙනවා ප්‍රොමෝ කෝඩ් කියලා. ඉතින් මේ ප්‍රොමෝ කෝඩ් කියන තැනට මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක ඕගොල්ලෝ යූස් කරන්න. ඉතින් මේ විදිහට මගේ ප්‍රොමෝ කෝඩ් එක මම යූස් කරගන්නවා. ඊට පස්සේ මෙතන මේ යට තියෙන ටික් එක දාලා රෙජිස්ටර් කියන එක ටච් කරනවා. ඉතින් මේ වගේ මෙතනටත් ටික් එක දාගන්න. ඉතින් මේගොල්ලෝ පර්මිෂන් ඉල්ලනවා. මේගොල්ලෝ කියන පික්චර්ස් එක අපි ටච් කරලා වෙරිෆයි කියන එක ටච් කරන්න ඕනේ. හරි, මෙතෙන්දී රිස්ටාරින් කියලා වැටෙනවා. ඉතින් මෙතන තියෙන වගේ යූසර් නේම් එක පාස්වර්ඩ් එක මේක ඔයා කොපි කරලා තියාගන්න. මොකද මෙතන ඔයා ලොග් වෙනකොට මේක ඔයාට ඕන වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මෙතෙන්දී ඊට පස්සේ ඔයා දැන් OneSpot account එකට නිවැරදිව රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ඉතින් සමහර කට්ටිය මේ ටික විතර පිල් කරලා ඩිපොසිට් එක දාගෙන සෙල්ලම් කරලා සල්ලි විත්ඩ්‍රෝ කරන්න බලනවා. ඉතින් එතකොට සල්ලි විත්ඩ්‍රෝ කරන්න දෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ පර්සනල් ප්‍රොෆයිල් එක පිල් කරන්න කියලා එනවා. ඉතින් එතකොට ඔයාගේ ෆෝන් නම්බර් එක ඇඩ් කරන්න ඕනි, පර්සනල් ප්‍රොෆයිල් එක පිල් කරන්න තියෙනවා, two factor authenticator දාන්න තියෙනවා. අපි යන් ඒ ටික කොහොමද ගන්න කියලා බලන්න. මෙතන මෙනු කියන එක ටච් කරලා ඔයා පර්සනල් ප්‍රොෆයිල් කියන එක ටච් කරන්න. මෙතෙන්දී enter details කියන එක ටච් කරන්න. මෙතනදී ඔයාගේ surname එක දෙන්න, first name එක දෙන්න, එතකොට date of birth එක දෙන්න, place of birth එක දෙන්න, එතකොට මෙතන residence එක දෙන්න, ඔයාගේ city එක දෙන්න, එතකොට resident address එක දෙන්න. මෙතනදී ඔයාගේ residence කියන එක ටච් කරන්න. එතකොට මෙතන ඔයාගේ පළාත දෙන්න. එතකොට මං සබරගමු දෙනවා. එතකොට මෙතන city කියන තැනට ඔයාගේ town එක දෙන්න. ඉතින් මෙතැදිත් වගේ ටවුන් එක තෝරලා ටවුන් එක සිලෙට් කරන්න. ඉතින් මෙතන රෙසිඩන් ඇඩ්‍රස් කියන තැනට වගේ රෙසිඩන් ඇඩ්‍රස් එක දෙන්න. මෙතන ID ඩොකියුමන්ට් කියන තැනට මෙතන ඩොකියුමන්ට් ටයිප් කියලා තියෙනවා. ඒක ටච් කරලා ඔයාට තෝරගන්න පුළුවන් ID එක හෝ ඩ්‍රයිවිං ලයිසන් එක. එතකොට ඔයා කැමති වගේ තියෙන ඩොකියුමන්ට් එක මෙතන සිලෙක්ට් කරගෙන මෙතන පහලා තියෙනවා save if have කියලා. එකට මුකුත් දෙන්න ඕනේ නැහැ. එතකොට මෙතන document number කියන තැනට ඔයාගේ ID document එකේ number එක දෙන්න. මෙතන date of issue කියලා තියෙනවා. ඒ කියන්නේ ID එක issue කරපු දිනේ මෙතන දෙන්න. ID එකේ තියෙන ටික details ම දෙන්න. මෙතන if issue by කියන එක ශ්‍රී ලංකා government කියලා දීලා save කියන එක දෙන්න. අපේ account එකේ personal profile එක fill කරලා ඉවරයි. තව එක document upload කරන්න තියෙනවා. මෙතන ඔයා setting icon එක touch කරන්න. setting icon එක touch කරලා security setting කියලා තියෙනවා. ඔයා ඒක touch කරන්න. මෙතෙන්දී ඔයාගේ ෆෝන් නම්බර් එක ඇඩ් කරන්න ඕනි. ඔයා ඒ ෆෝන් නම්බර් එක මේ විදිහට ටච් කරලා මෙතන ෆෝන් නම්බර් එක එන්ටර් කරලා මෙතන ලින්ක් කියන එක ටච් කරලා ඔයාගේ ෆෝන් නම්බර් එක ඇඩ් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා security question කියලා. ඉතින් මෙතෙන්දී ඔයාට කැමති ප්‍රශ්නයක් තෝරගෙන ඒකට අදාළ පිළිතුරත් ඔයා ටයිප් කරන්න ඕනි. එතකොට ඔයාගේ account එක ඔයාගේ account එක log out වෙලා ඔයාට ආපහු log වෙන්න ඕනොත් එහෙම ඔයා මෙතන තෝරපු ප්‍රශ්න අනුව ඔයා දෙන පිළිතුර ඔයාට account එකට log වෙනකොට enter කරන්න දෙනවා. ඉතින් ඔයා මෙතනින් කැමති ප්‍රශ්නයක් තෝරලා ඔයාගේ පිළිතුර ලබා දීලා save කියන එක touch කරන්න. මෙතන two factor authenticator කියන එක touch කරලා ඔයගොල්ලන්ගේ Google authenticator code එක මෙතන add කරලා confirm දෙන්න. ඉතින් මෙතන private login email කියන තැනට ටික් එක දාගන්න. මේ විදිහට ඔයගොල්ලොන්ගේ details ටික හරියටම fill කරගන්න.
ඉතින් අපි දැන් වන්නස් පෙට් account එකක් නිවැරදිව ක්‍රියේට් කරලා තියෙන්නේ 100% සාර්ථක විදිහට. ඉතින් දැන් ඔයාලට පුළුවන් වන්නස් පෙට් එකට ඩිපොසිට් එකක් දාලා ඒ ඩිපොසිට් එක ප්‍රොෆිට් කරලා විත්ඩ්‍රෝල් එක වගේ බැංකුවටම ලබා ගන්න කිසිම ගැටලුවක් නැතුව දැන් ඔයාලගේ account එක 100% සාර්ථක විදිහට ක්‍රියේට් කරලා තියෙන්නේ. ඉතින් මතක් කරනවා ඔයාලට වන්නස් පෙට් account එක ක්‍රියේට් කරනකොට මොනියම් ගැටලුවක් ආවොත් එහෙම මගේ මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මම මගේ නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒ වගේම ඔයාලට පුළුවන් මගේ හරහා වන්නස් පෙට් එකට ඩිපොසිට් විත්ඩ්‍රෝ කරගන්න. කැමති අය ඉන්නවනම් ජොයින් වෙන්න මාත් එක්ක. ඉතින් මේ ගේම් එක ප්ලේ කරලා ඔයගොල්ලන්ට වින් එකක් ගන්න පුළුවන් බැරි නෑ. ඒ වගේම තමයි ලොස්ට් වෙන කට්ටියක් ඉන්නවා. ඔයගොල්ලන්ට ඉවසීම තියෙනවා නම් අනිවාර්යෙන් මේකෙන් 2000-3000ක් දවසට වෙනවා කියන්නේ ඊසි කේස් එකක්. ඉතින් මෙතන මං ඔගොලන්ට වන්නස් පෙට් එක ගේම් ප්ලේ කරන්න කොහොමද කියලා අනිත් වීඩියෝ වලදී ගේන්නම්. මේ වීඩියෝ එක දික් වෙනවා හැමෝත් එහෙම මේක වන්නස් පෙට් account එක හදන වීඩියෝ එක නිසා. ඉතින් මතක් කරනවා ඔයගොල්ලන්ට නැවත වතාවක් වන්නස් පෙට් account එක ක්‍රියේට් කරනකොට මොනියම් ගැටලුවක් આવුත් එහෙම මගේ මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් මගේ වීඩියෝ එක මම ඉවර කරන්න හදන්නේ. ඉතින් මතක් කරනවා හැමෝටම ජයග්‍රාහී දවසක් වෙන්න කියලා. ඉතින් අපි අනිත් වීඩියෝ වලදී කතා කරමු වන්නස් පෙට් ප්ලේ කරලා වින් එකක් ගන්න කොහොමද කියලා. හරි ඉතින් ගින් එන්නම් හැමෝටම ජයග්‍රාහී දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගින් එන්නම් ජය වේවා.